ට්‍රේඩින් පුල් කෝස් එකේ තුන්වෙනි පාඩමත් එක්ක තමයි ඔයාලා හැමෝම මේක වෙලා ඉන්නේ. ඉතින් අපි මීට කලින් පාඩම් දෙකක් කතා කරලා දෙනවා. පළවෙනි පාඩමේදී අපි කතා කරා ක්‍රිප්ටෝකරන්සි කියන්නේ මොකක්ද? ස්ටොක් මාකට් එකක් කියන්නේ මොකක්ද? ෆොරෙක්ස් මාකට් එකක් කියන්නේ මොකක්ද කියන එක ගැන. ඉතින් මේ ගැන පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් අරගෙන අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරා කොහොමද අපි හරියටම එක්ස්චේන්ජ් එකක් තෝරගන්න නිසා සෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජ් එකක් කියන්නේ මොකක්ද? ඩිසෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජ් එකක් කියන්නේ මොකක්ද කියන එක A to Z කතා කරලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකකින් අපි කතා කරන්න යන්නේ කොහොමද අපි සෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජ් එක account එකක් හදාගන්න නිසා ඩිසෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජ් එකට account එකක් කනෙක්ට් කරගන්න කියන එක. ඉතින් මෙන්න මේ වැඩේ කරන්න ඔයාලට පොඩි ස්ටෙප් ටිකක් ෆලෝ කරන්න තියෙනවා. ඉතින් අපි A to Z කියලා දෙනවා මේ වීඩියෝ එකෙන් කොහොමද ඔයාලා හරියටම මෙන්න මේ සෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජ් වල නිවැරදිවම account එක හදලා ඒ ටික වෙරිෆයි කරගෙන ඒ වගේම ඩිසෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජ් එකත් කොහොමද ඔයාලා හරියටම ඔයාගේ account එකක් කනෙක්ට් කරගන්න කියන එකත් අපි සම්පූර්ණයෙන්ම කියලා දෙනවා. ඉතින් වීඩියෝ එක ස්කිප් කරන්න නැතුව දිගටම බලන්න. එහෙම වුණොත් ඔයාලට පුළුවන් මෙන්න මේ වැඩේ හරියටම කරලා ඔයාගේ account එකක් නිවැරදිවම හදාගන්න. ඉතින් අපි වීඩියෝ එකට ගිහලා බලමු කොහොමද මෙන්න මේ වැඩේ අපි A to Z හරියටම කරන්නේ කියලා. හරි මේ විදිහට ඔයාලා මුලින්ම හදාගන්න ඕනේ සෙන්ට්‍රලයිස් එක්ස්චේන්ජ් වල account තුනක්. ඒකට මම ඔයාලට exchanges තුනක් recommend කරනවා. ඉතින් ඔයාලට මීට අමතරව exchange වල account හදාගන්න ඕන නම් ඔයාලට පුළුවන් මේ method එකම use කරලා අනිත් exchange වල account හදාගන්න. ඉතින් අපි මෙතනදී recommend කරන exchanges ටික තමයි Binance එක, Bybit එක, MEX කියන exchanges. ඉතින් මේ exchange වල ඔයාලට ලේසියෙන්ම account හදාගන්න පුළුවන් වගේම මේ exchanges ටික තමයි දැනට ලෝකේ තියෙන number 10 අතර තියෙන හොඳම exchanges ටික. ඉතින් ඔයාලට future trade කරන්න, spot trade කරන්න, ඒ වගේම P2P trade කරන්න අදාළ විදිහට තමයි මෙන්න මේ exchanges තුන අපි නිවැරදිවම ඔයාලට ලබා දීලා තියෙන්නේ. ඉතින් මේ තුනෙන් අපිට වැදගත් දේවල් ගොඩක් කරන්න පුළුවන්. ඒක නිසා ඔයාලා මේ exchanges තුනේම අනිවාර්යයෙන්ම account හදාගන්න. එතකොට ඔයාලට ගොඩක් ලේසියෙන් මෙන්න මේ crypto field එකේ ඉස්සරහට යන්න පුළුවන්. මේ තුනේම අපිට වෙන වෙනම වැදගත්කම් කිහිපයක්ම තියෙනවා. ඉතින් ඒ දේවල් මම ඉස්සරහට ඔයාලට explain කරන්න. මුලින්ම අපි බලමු කොහොමද මෙන්න මේ exchanges තුනේ account එකක් නිවැරදිවම හදාගන්න කියලා. ඊට පස්සේ අපි කතා කරමු centralized exchange එකට අදාළ wallet create කරලා ඒ centralized exchange එකට කොහොමද අපි wallet එකක් connect කරගන්නේ කියලා. ඒකට ඔයාලට මුලින්ම කරන්න තියෙන දේ තමයි ඔයාලා මුලින්ම යන්න ඔයාලගේ phone එකේ Play Store එකට. එහෙම නැත්නම් ඔයාලා iOS එකක් නම් use කරන්නේ ඔයාලට පුළුවන් App Store එකට යන්න. ඉතින් මේ විදිහට ඔයාලා App Store එකට හරි Play Store එකට හරි ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතන උඩ search bar එකක් තියෙනවා. මෙන්න මේ search bar එක click කරලා මෙතනින් search කරන්න මුලින්ම Binance කියලා. ඉතින් අපි මුලින්ම Binance එකේ account එකක් හදන විදිය බලමු. ඊට පස්සේ ඔයාලට පුළුවන් අනිත් exchange වල account හදාගන්න. එහෙම නැත්නම් ඔයාලට එකවරම මේ තුන download කරගන්න පුළුවන්. පළවෙනියට මම Binance කියන එක මේ විදියට search කරගන්නවා. ඉතින් ඒ විදියට search කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට Binance application එක view වෙනවා. ඉතින් මේ Binance application එක ඔයාලා මුලින්ම install කරගන්න ඕනේ. ඉතින් මේක install කරගත්තට පස්සේ ඔයාලා මෙන්න මෙතනින් open කියලා button එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ විදියට තියලා ඔයාලට පුළුවන් අනිත් exchanges දෙකත් මේ විදියටම ඔයාගේ phone එකට install කරගන්න. ඉතින් හරිම ලේසියෙන් මේ වැඩේ ඔයාලට කරගන්න පුළුවන්. ඊළඟට අපි බලමු Bybit එක කොහොමද ඔයාලා install කරගන්නේ කියලා. ඒකටත් ඔයාලට පුළුවන් මේ විදියටම මේ search bar එකට ගිහිල්ලා Bybit කියලා search කරන්න. ඊට පස්සේ ඔයාලා ලේසියෙන්ම මෙන්න මේ application එකත් install කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් MEXC කියන මෙන්න මේ exchange එකේ නමත් මෙතන search කරලා මේකෙත් application එක මුලින්ම install කරගන්න. ඉතින් මේ විදිහට install කරගත්තට පස්සේ ඔයාලා මෙතනින් open කියලා button එකක් බලා ගන්න පුළුවන්. හරි අපි බලමු මුලින්ම කොහොමද අපි Binance එකේ account එකක් හදාගන්නේ කියලා. ඒකට ඔයාලා පුළුවන් මේ install කරපු application එකට ගිහිල්ලා මෙතනින් open කියන එක click කරගන්න. ඉතින් මේ විදිහට open කියන button එක click කරගත්තට පස්සේ ඔයාලා මේ වගේ page එකක් view වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ page එකක් ආවට පස්සේ ඔයාලා මෙන්න මෙතන තියෙනවා බලා ගන්න පුළුවන් sign up කියලා button එකක්. මෙන්න මේ sign up and login කියන මේ කහපාට බටන් එක උඩ ක්ලික් කරගන්න. ඉතින් මේක උඩ ක්ලික් කරගත්තට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ page එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ page එකට ආවට පස්සේ ඔයාලා පුළුවන් මෙන්න මෙතන පහළ තියෙනවා create a Binance account කියලා බටන් එකක්. මෙන්න මේ බටන් එක උඩ ඔයාලා එකපාරක් ක්ලික් කරගන්න. ඉතින් මේක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන් welcome to Binance කියලා මෙන්න මෙතනදි වැටලා තියෙනවා. ඉතින් මේ page එකට ඔයාලා කෙලින්ම redirect වුණොත් මෙතනින් එහාට මේක continue කරගන්න. එහෙම නැත්නම් ඔයාලා කලින් පෙන්නපු විදිහටම sign up button එක ක්ලික් කරලා ඇවිල්ලා මෙන්න මෙතනට කෙලින්ම redirect වෙන්න පුළුවන්. ඉතින් මෙතනට ආවට පස්සේ ඔයාලා පේනවා ඇති පළවෙනියටම ඔයාලා ලබා දෙන්න තියෙනවා phone number එකක් හරි email address එකක් හරි. ඉතින් ඔයාලා පුළුවන් ඔයාලගේ phone number එක email address එක නිවැරදිව මෙන්න මෙතනට ලබා දෙන්න. ඉතින් මෙතනදී ඔයාලා email address එකකින් හරි phone number එකකින් හරි ඔයාලගේ account එක හදාගන්න පුළුවන්.
මම රෙකමන්ඩ් කරන්නේ ඔයාලා ඊමේල් ඇඩ්‍රස් එකකින් ඔයාලගේ මෙන්න මේ account එක හදාගන්න. එතකොට ඔයාලට ගොඩක්ම ලේසියෙන් ඒකේ security එක strong කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම ඊමේල් ඇඩ්‍රස් එකක් මෙතනට ලබා දෙනවා. හරි මේ විදිහට මම ඊමේල් ඇඩ්‍රස් එකක් ලබා දීලා මෙන්න මේ විදිහට මේ continue කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරගන්නවා. ඉතින් මෙන්න මේ continue කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මෙතනට verification code එකක් add කරගන්න tab එකක් එනවා. ඒ කියන්නේ ඔයාලගේ email address එකට හරි ඔයා phone number එකක් නම් දුන්නේ phone number එකට හරි OTP code එකක් එනවා. අන්න ඒ code එක ඔයාලා නිවැරදිව මෙන්න මෙතන type කරගන්න ඕනේ. ඉතින් මට මේ විදිහට OTP code එකක් ඇවිල්ලා තිනවා Binance එකෙන් ඔයාලා බලා ගන්න පුළුවන්. මෙන්න මේ OTP code එක මම මෙන්න මේ විදිහට copy කරගන්නවා. මේ copy කරගෙන නැවතත් මේ tab එකට ඇවිල්ලා මෙන්න මෙතනට ඒක copy paste කරනවා. ඉතින් ඒ විදිහට copy paste කරාට පස්සේ ඒක automatically මේකට redirect කරගන්නවා. ඊට පස්සේ ඔයාලට password එකක් create කරගන්න tab එකක් එනවා. ඉතින් ඔයාලා කැමති password එක මෙතනදී ලබා දෙන්න පුළුවන්. පළවෙනි අකුර capital දීලා ඊට පස්සේ ඔයාලා පුළුවන් simple අකුරු ටිකක් add කරලා ඉලක්කම් ටිකක් සහ symbol ටිකක් add කරලා ලේසියෙන්ම මෙන්න මේ වැඩේ කරගන්න. ඉතින් ඔයාලා strong password එකක් මෙතනදී create කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ continue කියන බටන් එක උඩ එකපාරක් click කරන්න. ඉතින් මේ විදිහට මම password එක ලබා දෙනවා. හරි. ඔයාලා හරියටම password එක ගහගත්තට පස්සේ මෙන්න මෙතන පහලින් ඔයාලා බලා ගන්න පුළුවන් කොළ පාටින් ටික් තුනක් වැටෙනවා. ඉතින් මේ ටික් තුන වැටෙනවා කියන්නේ ඔයා strong password එක මේ වෙනකොට create කරගෙන තින්නේ. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ මෙන්න මේ continue කියන බටන් එක උඩ එකපාරක් click කරන්න විතරයි. ඉතින් මේ විදිහට click කරගත්තට පස්සේ ඔයාලගේ account එක මේ වෙනකොට සාර්ථකව create වෙලා තින්නේ. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ next කියන බටන් එක උඩ එකපාරක් click කරන්න. ඉතින් ඔයාලට දැනටමත් මේ account එක use කරන්න පුළුවන් USDT මේකට deposit කරගන්න පුළුවන් මේක කරා withdrawal කරගන්න පුළුවන්. නමුත් ඔයාලා මෙතනදී ID verification එක දෙන්න ඕනේ. ඒ කියන්නේ KYC verification එක කරගන්න ඕනේ. ඒක කරේ නැතත් ඔයාලා මේකේ withdrawal අරගන්න වගේම මේකට deposit කරලා trade කරන්න පුළුවන්. නමුත් මෙතනදී තියෙන ගැටලුව තමයි ඔයාලා limited deposit එකක් සහ withdrawal එකක් තමයි මෙන්න මේ normal account එක හරහා කරගන්න පුළුවන්. ඒක නිසා ඔයාලා KYC verification එක කරගත්තොත් ඊට වඩා ගොඩක් advanced features මේකදී access කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා පුළුවන් withdrawal limit එක increase කරගන්න, deposit limit එක increase කරගන්න මෙන්න මේ වගේ benefit ටිකක් තියෙනවා. ඒක නිසා ඔයාලා KYC verification එක කරගන්න එක ඔයාගේ account එකේ healthy එකට ගොඩක් හොඳයි. ඒක නිසා අනිවාර්යයෙන්ම මෙන්න මේ KYC verification එකත් කරගන්න. ඔය අවුරුදු 18ට වඩා අඩු කෙනෙක් නම් ඔයාට මේ account එක හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ ID එක හරි එහෙම නැත්නම් passport එකක් හරි issue වෙච්ච කාලයක ඔයාට පුළුවන් account එක verify කරගන්න. ID එක හරි passport එක හරි driving license එක හරි ලබා දීලා. ඉතින් මෙතනදී ඔයාලා automaticallyම ශ්‍රී ලංකා කියලා select වෙලා තිනවා. ඊට පස්සේ ID card එකද එහෙම නැත්නම් passport එකද ලබා දීලා ඔයාලා account එක හදන්න කියලා මෙතනින් ID type එක select කරගන්න පුළුවන්. ඉතින් මම මෙතනදී ID card කියන එක select කරගන්නවා. ඔයාලා පරණ සිංහල ID එකට උනත් දැන් account එක verify කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලා අලුතෙන් ID account එකක් නම් තියෙන්නේ ඒ account එකෙන් ලේසියෙන්ම account එක verify කරගන්න පුළුවන්. හරි මේ විදිහට මම ID card කියන එක ලබා දීලා මෙන්න මේ continue කියන බටන් එක උඩ එකපාරක් click කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඔයාගේ ID card එකේ front එකේ photo එකක් සහ back එකේ photo එකක් upload කරන්න. එහෙම නැත්නම් ඔයාලා මෙන්න මේ take a picture කියන එක ලබා දීලා ඒ වෙලාවම photo එකක් front side එකේ සහ back side එකේ අරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා දැනටමත් photo එකක් ID එකේ ගහගන්නන් ඉන්නේ. එහෙම නැත්නම් ඔයාලට clear photo එකක් ගහගෙන වෙන phone එකකින් හරි මේකට දාගෙන මේකට අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් මේකට අනිවාර්යයෙන්ම ෆොටෝ එක අප්ලෝඩ් කරනකොට ඒක බ්ලර් වෙලා තියෙන්න බෑ. ඒ වගේම ඒක සයිඩ් එකෙන් කැපිලා තියෙන්න බෑ. අනිවාර්යයෙන්ම full ෆොටෝ එකක් ඔයාලා නිවැරදිව මේකට අප්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට මම අප්ලෝඩ් ෆොටෝස් කියන එක ලබා දීලා මෙන්න මේ continue කියන බටන් එක ක්ලික් කරනවා. ඊට පස්සේ ඔයාලා පුළුවන් නිවැරදිව මෙන්න මේකට ෆොටෝ දෙකක් අප්ලෝඩ් කරගන්න. ෆොටෝ දෙකක් කියන්නේ ඔයාගේ ID එකේ ඉස්සරහා ෆොටෝ එකක් සහ පිටිපස්සේ ෆොටෝ එකක් ඔයාලා මේකට අප්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් පළවෙනියටම ඔයාලට ලබා දීලා තියෙන්නේ front side එකේ ෆොටෝ එකක් ලබා දෙන්න කියලා. ඊට පස්සේ තියෙන්නේ back side එකේ ෆොටෝ එකක් ලබා දෙන්න කියලා. ඉතින් පළවෙනියටම අපි මෙන්න මේ upload කියන බටන් එක ක්ලික් කරලා front side එකේ එහෙම නැත්නම් ඉස්සරහා පැත්තේ ෆොටෝ එකක් මේකට අප්ලෝඩ් කරගන්නවා. ඊට පස්සේ back side එකේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරගන්නවා. හරි මේ විදිහට ඔයාලා ID එකේ front page එකයි back side එකේ page එකයි අප්ලෝඩ් කරාට පස්සේ ඔයාලා මෙන්න මේ continue කියන බටන් එක ක්ලික් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලගේ ID එකේ දෙපැත්තෙන් ෆොටෝ එකක් ඔයාලා මේකට අප්ලෝඩ් කරාට පස්සේ ඔයාලට continue බටන් එක ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙන්නේ ඔයාලගේ මූණ verify කරගන්න. ඒ කියන්නේ ඔයාගේ ID එකේ අයිතිකාරයාමද මේ account එක හදන්නේ කියලා බලා ගන්න තමයි මෙන්න මේ liveness check එක තියෙන්නේ. ඉතින් ඔයාලා මෙතනදී පුළුවන් මෙන්න මේ continue කියන බටන් එක ක්ලික් කරලා මේකේ command කරන විදිහට මූණ එහා පැත්තට දෙපැත්තට උඩට පහළට හොලවලා මේක complete කරගන්න. ඉතින් මෙතනදී පෙන්නන example එකක් ඔයාලා බලා ගන්න පුළුවන්. මූණ එහා පැත්තට හරවන්න තියෙනවා මේ පැත්තට හරවන්න තියෙනවා ඊට පස්සේ උඩට පහළට හරවන්න තියෙනවා මේ විදිහට ඇරෙව්වට පස්සේ ඔයා ඇත්තම මිනිස්සෙක් කියලා මේකෙන් කන්ෆර්ම් කරගෙන ඔයාගේ ID එකට සමාන ෆොටෝ එකක්ද ඔයාට තියෙන්නේ කියලා බලලා
මේ account එක verify කරනවා. ඒක තමයි ඔයාලට මෙන්න මේ page එකෙන් කරන දේ. ඒක නිසා ඔයාලට පුළුවන් මෙන්න මේ continue කියන button එක click කරන්න. ඉතින් මේක click කරාට පස්සේ ඔයාලගේ phone එකේ camera එක on වෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට camera on වුණාට පස්සේ ඔයාගේ මූණ verify කරගන්න tab එකක් එනවා. ඊට පස්සේ ඔයාලා මූණ මෙන්න මේ විදිහට දෙපැත්තට උඩට පහළට මේ විදිහට move කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලා මූණ දෙපැත්තටයි එහා පැත්තටයි හොලවලා ඊට පස්සේ ඉස්සරහට ඔයාගේ මූණ ලං කරාට පස්සේ සම්පූර්ණයෙන්ම ඔයාගේ account එක verify කරගන්නවා. ඊට පස්සේ ඔයාගේ ID එකේ තිබ්බ විදිහට නම ඊට පස්සේ birthday එක මෙන්න මේ වගේ details ටිකක් මේකට add වෙනවා. ඊට පස්සේ postal code එක, city එක, ඊට පස්සේ ඔයාගේ address එකත් මේකට ඕනනම් add කරගන්න පුළුවන්. මේක ඔයාලට type කරගන්න පුළුවන් මේක වැටිලා නැත්තම්. ඊට පස්සේ ඔයාලගේ ශ්‍රී ලංකා කියලා මෙන්න මෙතනින් country එක වැටලා තියෙනවා. ඉතින් මේ details ටික හරිනම් ඔයාලට පුළුවන් continue කියන button එක click කරගන්න. ඉතින් ඔයාලට මෙතනදී address එකක් ලබා දෙන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලා address එකක් ලබා දීලා ඔයාලට පුළුවන් මෙන්න මේ continue කියන button එක click කරන්න. ඉතින් මේ විදිහට මේක click කරගත්තට පස්සේ ඔයා employee කෙනෙක්ද එහෙම නැත්නම් student කෙනෙක්ද එහෙම නැත්නම් retire වෙච්ච කෙනෙක්ද මෙන්න මේ වගේ විස්තර ටිකක් අහනවා. එහෙම නැත්නම් ඔයා self employed කෙනෙක්ද freelancer කෙනෙක්ද කියලා ඔයාට කැමති විදිහට මේකෙන් එකක් ටික් කරගන්න පුළුවන්. ඔයා මොකක් ක්ලික් කරත් ඔයාගේ account එක verify වෙනවා. ඉතින් මෙතනදී මම මෙන්න මේ self employed කියන එක ක්ලික් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ continue කියන button එක ක්ලික් කරනවා. ඉතින් මෙතනදී ඔයාලගෙන් අහනවා ඔයා මොන ඉන්ඩස්ට්‍රි එකේද වැඩ කරන්නේ කියලා. ඒකට ඔයාලට පුළුවන් මෙන්න මේ ටැබ් එක ක්ලික් කරලා මොකක් හරි එකක් මෙතනින් සිලෙක්ට් කරගන්න. এডুকেෂන් හරි එහෙම නැත්නම් වෙනත් ෆයිනෑන්ෂියල් හරි. ඔයා කරන ජොබ් එකට අනුව කැටගරි එකක් තියෙනවා නම් ඔයාලා මෙතන සිලෙක්ට් කරගන්න. එහෙම නැත්නම් ඔයාලට කැමති එකක් සිලෙක්ට් කරලා මෙන්න මේ continue කියන button එක ක්ලික් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ක්ලික් කරාම ඔයාගේ account එක verify කරගන්නවා. ඉතින් මේ විදිහට ඔයාලා account එකේ details සම්පූර්ණයෙන්ම fill කරගත්තට පස්සේ ඔයාගේ account එක verify වෙනවා. ඉතින් මෙතනදී ඔයාලා බලා ගන්න පුළුවන් මේ home page එකට ආවට පස්සේ ඔයාලගේ profile page එක තියෙනවා. මෙන්න මේ ඉරි තුන උඩ ක්ලික් කරාම ඔයාලගේ profile page එක බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන පහලින් ඔයාට පේනවා ඇති මෙන්න මෙතන unverified කියලා තියෙනවා. මෙන්න මේ unverified කියන තැන verified කියලා button එක කොළ පාටින් වැටෙනවා. එහෙම නැත්නම් අලු පාටින් වැටෙනවා. මේ විදිහට වැටුණාට පස්සේ ඔයාගේ account එක verified වෙලා තියෙනවා. ඉතින් unverified තියෙනවා කියන්නේ ඔයාගේ account එක තාමත් verify නැහැ. verified තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම verify වෙලා තියෙන මේ වෙනකොට. එතනින් පස්සේ ඔයාලට ඔයාගේ account එකේ වැඩ කටයුතු ඉස්සරහට දිගටම කරගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි මේකේ security එකත් ඔයාලට හදා ගන්න පුළුවන්. ඉතින් මේකේ security එක හදා ගන්නත් ඔයාලට මෙන්න මේ tab එක click කරලා මෙතන security කියලා tab එකක් තියෙනවා. මෙන්න මේ security කියන tab එකට යන්න. ඊට පස්සේ ඔයාගේ phone එකේ තියෙනවා නම් fingerprint එක එහෙම නැත්නම් face ID එක වගේ දේවල් ඔයාලට පුළුවන් මෙන්න මේ pass key කියන එක click කරලා ඔයාගේ face ID එකට හරි එහෙම නැත්නම් fingerprint එකට හරි මේ Binance account එක access කරන්න හදාගන්න. ඒ කියන්නේ ඔයාලට මේකට log වෙන්න ඕන වෙලාවට fingerprint එකෙන් ලේසියෙන්ම log වෙන්න පුළුවන්. එහෙම නැත්නම් face ID එකෙන් ලේසියෙන්ම log වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තියෙන authenticator කියලා එකක්. ඉතින් මෙන්න මේ authenticator කියන එක click කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් Google එකට ගිහලා authentication application එක download කරගන්න. එහෙම නැත්නම් Play Store එකට ගිහලා ඔයාලා මෙන්න මේ authentication application එක download කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලා authenticator කියලා type කරගත්තට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට Google authenticator application එක තියෙනවා. ඉතින් මේක download කරගන්න. මේක download කරගෙන ඔයාලට පුළුවන් මෙන්න මේක continue කරන්න. ඉතින් මේක continue කරාට පස්සේ ඔයාලගෙන් මේක enable කරන්නද කියලා අහනවා. ඊට පස්සේ මේ enable කියන එක දුන්නාට පස්සේ මෙතනදී ඔයාලට ඔයාගේ email address එකට එනවා verification code එකක්. අන්න ඒ code එක මෙතන type කරගන්න. ඒක type කරගත්තට පස්සේ ඔයාලට මේක submit කරන්න පුළුවන්. submit කරාම ඔයාලට key එකක් හම්බ වෙනවා. අන්න ඒ key එක ඔයාලට පුළුවන් authentication application එකට ගිහිල්ලා type කරන්න. එහෙම නැත්නම් paste කරන්න. ඉතින් මේ විදිහට copy paste කරාම ඔයාලට authentication code ටිකක් හම්බ වෙනවා. හැම විනාඩියෙන් විනාඩියට මේ code ටික වෙනස් වෙනවා. ඒ code එක ගෙනල්ලා මෙතනට copy paste කරාම ඔයාගේ authentication එකක් මේකට active වෙනවා. ඊට පස්සේ ඔයාලා password එක මේ වෙනකොටත් අපි ලබා දීලා තියෙන්නේ. email address එකත් මේ වෙනකොට ලබා දීලා තියෙන්නේ. ඉතින් මේ දෙක ඔයාලා add කරගත්තාම ඔයාලගේ account එකේ security එක strong කරගන්න පුළුවන්. ඉතින් මේ දේවල් ටික තමයි ඔයාගේ security එක strong කරගන්න තියෙන්නේ. ඉතින් හරිම සරල දේවල් ටික මේ දේවල් ඔයාලට normally කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහටම තමයි ඔයාලට Bybit එකේ සහ MEX එකෙත් account එක හදාගන්න තියෙන්නේ. ඉතින් අපි ඒ දෙකෙත් account එක කොහොමද නිවැරදිවම හදන්නේ කියලා බලමු. ඒකට අපි මුලින්ම use කරනවා Bybit කියන එක. ඉතින් අපි Bybit එකේ account එකක් හදලා MEX එකේ account එකක් හදන විදිහ බලමු. ඉතින් මුලින්ම මම Bybit කියලා මෙන්න මෙතන search කරගන්න. එහෙම නැත්නම් මේ වෙනකොටත් අපි download කරලා නිසා ඔයාගේ application ටික බලන්න. එතකොට ඔයාලට පුළුවන් Bybit application එකත් හොයාගන්න. ඉතින් එතනින් ඔයාලා open කරගන්න පුළුවන්. එහෙම නැත්නම් Play Store එකට ඇවිල්ලා open කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලා Bybit එක open කරගත්තට පස්සේ මේ වගේ tab එකක් තමයි ඔයාලා මුලින්ම බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ tab එකට ආවට පස්සේ ඔයාලට මෙතන පේනවා ඇති sign up and login කියලා button එකක් පහලින් තියෙනවා මෙන්න මේ විදිහට. ඉතින් මෙන්න මේ button එක උඩ එකපාරක් click කරගන්න. ඉතින් මේක උඩ click කරාම ඔයාලට උඩින්ම බලා ගන්න පුළුවන් sign up කියලා
තවත් බටන් එකක් තියෙනවා. මෙන්න මේක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයා ශ්‍රී ලංකාවේද ලොකේෂන් එක කියලා අහනවා. ඉතින් ශ්‍රී ලංකාවේ නම් ශ්‍රී ලංකාව කියලා සිලෙක්ට් කරලා මෙන්න මේ create account කියන බටන් එක උඩ එකපාරක් ක්ලික් කරන්න. ඉතින් මේක උඩ ක්ලික් කරාම ඔයාලට පේනවා ඇති මෙන්න මෙතනදී ඔයාලගේ email address එක එහෙම නැත්නම් මොබයිල් නම්බර් එක ලබා දෙන්න ටැබ් එකක් තියෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට පුළුවන් අර කලින් වගේම ඊමේල් ඇඩ්‍රස් එකක් මොබයිල් නම්බර් එකක් මෙන්න මේ ටැබ් එකට ලබා දීලා මේකේ account එක හදාගන්න. ඉතින් කලින් Binance account එක හදපු විදිහටම තමයි ඔයාලට මේකෙත් account එක හදාගන්න තියෙන්නේ. පොඩි ස්ටෙප් ටිකක් විතරයි වෙනස් වෙන්නේ. ඉතින් ඒව මොනවද වෙනස් වෙන්නේ කියලා අපි ඉස්සරහට කතා කරමු. ඉතින් මේ විදිහට පුළුවන් ඔයාලට Binance account එක හදපු විදිහටම මේකටත් email address එක password එක ලබා දීලා මේකේ account එක හදාගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ arrow එක click කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් referral code එකක් add කරගන්න tab එකක් තියෙනවා. ඉතින් මේ වගේම Binance account එක හදද්දිත් ඔයාලට referral code එකක් add කරගන්න tab එකක් තිබුණා. අන්න ඒ tab එක click කළා ඔයාලට පුළුවන් මෙන්න මේ display වෙන referral code එක මෙතනට add කරගන්න. එහෙම නැත්නම් ඔයාලා අපේ link click කළා නම් ඔයාලට පුළුවන් referral code එක automatically මෙතන add වෙලා තියෙනවා බලා ගන්න. referral code එක add කරගත්තාට පස්සේ ඔයාලට පුළුවන් account එකේ මෙන්න මේ sign up now කියන button එක බලා ගන්න. ඉතින් අපි මුලින්ම මෙතනට email address එකක් ලබා දීලා ඉමු. හරි මේ විදිහට email address එක ලබා දුන්නාට පස්සේ ඊළඟට ඔයාලට පුළුවන් මෙන්න මේ sign up now කියන button එක උඩ එකපාරක් click කරන්න. ඉතින් මේක උඩ click කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ puzzle එකක් එනවා. ඉතින් මේක මේ විදිහට ඇදගෙන ගිහලා මේක complete කරගන්න ඕනේ. ඉතින් මේක complete කරගත්තට පස්සේ ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ලබා දුන්න email address එකට අර කලින් වගේම අපි Binance account එක හැදුවා වගේම මේකටත් එනවා OTP code එකක්. අන්නේ OTP code එක ඔයාලා මෙතනට type කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට මම email එක open කරලා බලනවා. හරි මේ විදිහට ඔයාලගේ email එක open කරගත්තාට පස්සේ මෙන්න මේ වගේ code එකක් ඇවිල්ලා ඇති. මේ code එක copy කරගෙන ඇවිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මේ tab එකට copy paste කරන්න. ඊට පස්සේ ඔයාලට account එකේ අර Binance එකේ account එක හදපු විදිහටම password එකක් ලබා දෙන්න තියෙනවා. මෙතනට ඔයාලට password එකක් ලබා දෙන්න පුළුවන්. හරි ඒ විදිහට password එක ලබා දුන්නාට පස්සේ ඔයාලා මෙන්න මේ sign up now කියන බටන් එක click කරන්න පුළුවන්. ඉතින් මේ වෙනකොටත් අපේ account එක දැනටමත් create වෙලා තින්නේ. දැන් ඔයාලා Bybit එකට deposit එකක් කරගන්න පුළුවන්. ඒ වගේම ඒ හරහා withdrawal කරගන්න පුළුවන්, trade කරන්න පුළුවන්. නමුත් KYC verification කරගත්තාම ඔයාලට හරිම ලේසියෙන් මේකේ deposit limit එක සහ withdrawal limit එක increase කරගන්න පුළුවන්. තවත් benefit ගොඩක් ඔයාලට හම්බ වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ account එක verify කරගන්න. එතකොට ඔයාලා මේ account එකේ මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් ඔයාගේම account එක කියලා proof කරලා ඔයාලට පුළුවන් මේ account එක ඕනම ගැටලුවක් customer service එක කරා විසඳ ගන්න. ඒක නිසා ඔයාලා මේකේ account එක අනිවාර්යයෙන්ම verify කරගන්න. ඒකට ඔයාලා මෙන්න මේ වගේ verify my identity කියලා tab එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේක උඩ එකපාරක් click කරගන්න. ඉතින් ඒක උඩ click කරගත්තාට පස්සේ ඔයාලා මෙතන tab එකක් එනවා බලා ගන්න පුළුවන් ID card එක, passport එක, driving license එක, ඊට පස්සේ resident permit එකක් දීලා ඔයාලා පුළුවන් මේකේ ID verification එක කරගන්න. ඉතින් මෙතනදී මම recommend කරන්නේ මෙන්න මේ ID card එක ලබා දෙන්න. ඉතින් මෙතනදී ඔයාලා පරණ single ID එකට වගේම අලුත් ID එකටත් මෙන්න මේ account එක verify කරගන්න පුළුවන්. ඒ වගේම passport එකක් තියෙනවා නම් passport එකෙන් verify කරගත්ත හැකි. driving license තියෙනවා නම් driving license එකේ verify කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී මම ID card කියන එක ලබා දීලා මෙන්න මේ verify to earn $20 කියන එක සිලෙක්ට් කරගන්නවා. ඉතින් මේ වෙරිෆයි එක කරගත්තාම ඔයාලට $20ක් දක්වා බෝනස් එකක් අරගන්න පුළුවන් account එකකට sign up වෙනවට. ඉතින් මේ නිසා මම මෙන්න මේ verify to earn කියන බටන් එකට එකපාරක් click කරගන්නවා. ඊට පස්සේ ඔයාලගේ කැමරාව access කරන්න tab එකක් එනවා. මෙන්න මේක access කරාම ඔයාලගේ ID එකේ ෆොටෝ එකක් ඔයාලා capture කරගන්න ඕනේ ඔයාලගේ phone එකෙන්. එහෙම නැත්නම් ඔයාලා upload කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට මම මේක continue කරනවා. ඉතින් මෙන්න මේ tab එකට ආවට පස්සේ ඔයාලගේ ID document මේකට upload කරගන්න ඕනේ. ඊට කලින් ඔයාලා මේකේ account එකක් හදා ගන්න ඕනේ. ඒකට ඔයාලා පුළුවන් මේකට tick එකක් දාලා මෙන්න මේ continue කියන බටන් එකට එකපාරක් click කරගන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මෙතනට email address එකක් ලබා දෙන්න. ඔයාලා ලබා දුන්න email address එකම ලබා දුන්නා නම් ගොඩක් හොඳයි. ඒ කියන්නේ ඔයා Bybit account එක හදපු email address එකම මෙතනට ලබා දුන්නත් හොඳයි. ඉතින් මේක ලබා දීලා ඔයාලා පුළුවන් මේක continue කරන්න. හරි මේ විදිහේ මේක continue කරාට පස්සේ ඔයාලා මේකේ term and condition වලට agree කියලා මෙන්න මේ විදිහට tick එකක් දීලා මෙන්න මේ create my account කියන tab එක උඩ එකපාරක් click කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා ලබා දුන්න මෙන්න මේ email address එකට යනවා OTP code එකක්. අන්න ඒ OTP code එක මෙතනට ඔයාලට type කරගන්න පුළුවන්. හරි ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට OTP code එකක් මට ඇවිල්ලා තියෙනවා. මම මේක මෙන්න මේ විදිහට copy කරගන්නවා. ඊට පස්සේ නැවතත් මෙන්න මේ tab එකට ආවට පස්සේ ඒ OTP code එක මම මෙන්න මෙතනට submit කරගන්නවා. හරි ඒ විදිහට OTP code එක submit කරගත්තාට පස්සේ ඒක success වෙනවා. ඊට පස්සේ automaticallyම ඔයාගේ camera එක open වෙනවා. ඉතින් camera එක open වුණාට පස්සේ ඔයාලා මෙතන side එකෙන් බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඔයාලා ෆොටෝ එක අප්ලෝඩ් කරන්න ටැබ් එකක් තියෙනවා. ඒ වගේම ඔයාලා ෆොටෝ එක කැප්චර් කරගන්න ටැබ් එකක් තියෙනවා. ඉතින් ඔයාලා පුළුවන් ඔයාගේ ෆෝන් එකේ දැනටමත් ID එකේ ෆොටෝ දෙකක් ගහගෙන නම් තියෙන මෙන්න මේ විදිහට ෆොටෝ දෙක අප්ලෝඩ් කරගන්න. මුලින්ම ඔයාලා ID එකේ ෆ්‍රොන්ට් පේජ් එකේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරගන්න. ඊට පස්සේ ඔයාලා පුළුවන් බෑක් සයිඩ් එකේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරගන්න. ඉතින් මේ විදිහට මම බෑක් සයිඩ් එකේ ෆොටෝ එකක් අප්ලෝඩ් කරගන්නවා.
ඊට පස්සේ ඔයාලට මොන්න මේ document is readable කියන ටැබ් එක උඩ එකපාරක් ක්ලික් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ දෙක ඔටෝමැටිකලිම මේකට අප්ලෝඩ් වෙනවා. හරි මේ විදිහට ඔයාලා document readable කියන එක දුන්නාට පස්සේ අර කලින් වගේම ඔයාලගේ මූණ access කරන්න ටැබ් එකක් එනවා. ඉතින් මෙතනදී ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ page එක උඩට පහළට ඒ වගේම හතර පැත්තට මේ විදිහට move කරලා මේක ලං කරන්න. ඉතින් මේ විදිහට ලං කරාට පස්සේ ඔයාලා පේන්නේ නැති ඔයාගේ page එක scan කරගන්නවා. ඉතින් මේ විදිහට page එක scan වුණාට පස්සේ මෙතන time එකක් ගන්නවා මේ කට්ටිය මේක verify කරගන්න. ඉතින් මේ විදිහට ඔයාලගේ verification එක විනාඩි කිහිපයක් ඇතුළත විනාඩි 10ක් වගේ යනකොට ඔයාලගේ account එකේ verify එක වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් දැනටමත් අපි මේකේ details ටික ලබා දීලා account එක verify කරගෙන තියෙන. ඉතින් account එකේ verification එක ඔයාලට මෙන්න මේ tab එකට ආවට පස්සේ බලා ගන්න පුළුවන්. ඉතින් විනාඩි 10ක් 15ක් යනකොට මෙන්න මේ tab එකෙන් ඔයාලට පෙන්වනවා ඔයාගේ account එක verify වෙලා තියෙනවා කියලා. ඉතින් මේ විදිහට තමයි ඔයාලා Bybit account එකකුත් ලේසියෙන්ම හදා ගන්න තියෙන්නේ. ඉතින් හරිම ලේසියෙන් මේ වැඩේ කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා මේ account එක verify කරගත්තාම ඔයාලට මෙතනදී reward hub එකට එනවා $20ක වගේ ප්‍රමාණයක්. ඒක ඔයාලා trade කරන්න use කරන්න පුළුවන්. ඉතින් මේ දේවල් ඉස්සරහට මම කියලා දෙන්නම්. කොහොමද මේ හම්බෙන reward එකෙන් අපි trade කරන්න කියලා. ඒක ඔයාලට හම්බෙන්නේ bonus එකක් විදිහට. ඉතින් මේ bonus එක ඔයාලා use කරන්න පුළුවන් future trading වලට, spot trading වලට. ඉතින් ඒකත් අපි ඔයාලා ඉදිරි videos වලදී කියලා දෙනවා. ඉතින් මේ විදිහට ඔයාලට මේ දෙකේම account එකක් නිවැරදිවම හදා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු MEXC එකේ account එකත් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේකේ security එකත් අර කලින් වගේම Binance එකේ හදපු විදිහටම ඔයාලට ලේසියෙන්ම හදා ගන්න පුළුවන්. ඉතින් හැමදේම එකම විදිහට තියෙන නිසා මේක එකින් එක මම explain කරන්න ඕනේ නැහැ. මේකදී මම normally ඔයාලට පෙන්නන්නම් කොහොමද මේ security එක ඔයාලා හදාගන්නේ කියලා. මෙන්න මේ ඊතලයේ උඩ එකපාරක් click කරාම ඔයාලා පහලින් පේන ඇති security කියලා tab එකක් තියෙනවා. මේ security කියන tab එකට යන්න. ඉතින් මේකට ගියාට පස්සේ ඔයාලගේ pass key එක ලබා දෙන්න පුළුවන්. ඉතින් pass key එක කියන්නේ මම කලින් කිව්වා වගේම fingerprint එක එහෙම නැත්නම් Face ID එක මෙන්න මේ වගේ දෙයක් ඔයාලා මේකට add කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා two step verification එක තියෙනවා. two step verification එක කියලා කියන්නේ ඔයාලා පුළුවන් Google එකට ගිහලා authentication application එක download කරගන්න. කලිනුත් අපි Binance එකේදී මේ authentication එකම download කරගත්තා. ඒ account එකටම ඔයාලා මේක connect කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා මේ tick එක ලබා දුන්නාට පස්සේ ඔයාලගේ email address එකට OTP code එකක් යනවා. අන්න ඒ OTP code එක ලබා දීලා ඔයාලට පුළුවන් මේකේ හම්බෙන key එක ගිහිල්ලා authentication tab එකට paste කරන්න. ඉතින් ඒ විදිහට paste කරාම ඔයාලට පුළුවන් ලේසියෙන්ම මෙන්න මේ authentication එක මේකට add කරගන්න. ඉතින් මේ විදිහට ඔයාලට තවත් setup ටිකක් තියෙනවා. ඔයාලට fun password එකක් create කරගන්න පුළුවන්. email address එක මේ වෙනකොටත් verify කරගන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලගේ mobile එක. ඒ කියන්නේ ඔයා නිතරම Bybit එක use කරන mobile එක මේකට connect කරගන්න පුළුවන්. එතකොට ඒ phone එකෙන් ඕනම වෙලාවක ඔයාගේ account එකට access කරන්නත් අවස්ථාව මෙන්න මෙතනදී තියෙනවා. ඉතින් මේ දේවල් ඔයාලා හරිම ලේසියෙන් කරගන්න පුළුවන්. ඉතින් මේ දේවල් ගැන videos ඕන තරම් YouTube එකෙත් ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාලා security එක develop කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා පුළුවන් MEXC එකේ account එකක් මේ ආකාරයෙන්ම හදාගන්න. ඒකටත් මම මෙන්න මේ විදිහට Play Store එක open කරගෙන MEXC එක download කරගන්නවා. ඉතින් අපි කලින්ම මේකේ account එකක් download කරලා තිබ්බ නිසා ඔයාලා මේ විදිහට මේ open කියන බටන් එක උඩ එකපාරක් click කරලා MEXC එකටත් redirect වෙන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ page එකට ආවට පස්සේ ඔයාලා පේනවා ඇති ඔයාලා උඩින්ම පෙන්නනවා sign up කියලා බටන් එකක්. මෙන්න මේ sign up කියන බටන් එක උඩ එකපාරක් click කරන්න. ඉතින් මේක උඩ click කරාම ඔයාලට continue with Google දීලා ලේසියෙන් account එක හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් continue with Telegram එක කරත් MEXC එකේ account එකක් හදන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් අර කලින් එක වගේම Binance Bybit හැදුවා වගේම continue with email phone number එක ලබා දීලා account එකක් හදා ගන්න. ඉතින් මෙන්න මේ continue with email and phone number කියන එක select කරලා මෙතනට මම email address එකක් ලබා දෙනවා. email address එකක් ලබා දීලා මෙන්න මේ continue කියන බටන් එක උඩ එකපාරක් click කරනවා. ඉතින් මේ විදිහට click කරගත්තට පස්සේ ඔයාලා අර කලින් Bybit එක වගේම ෆසල් එකක් එනවා. මේකත් ඔයාලා complete කරගන්න. ඉතින් මේ විදිහට මේ ෆසල් එක complete කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ email address එකට code එකක් එනවා. ඉතින් මෙන්න මේ code එක ඔයාලා මෙතනට add කරගන්න ඕනේ. ඉතින් මේ වෙනකොටත් මගේ email address එකට code එකක් ඇවිල්ලා ඇති. ඉතින් මේ විදිහට මම මේ email address එක open කරගන්නවා. හරි මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන් email address එකට verification code එකක් ඇවිල්ලා තිනවා. මේ code එක copy කරගෙන මෙතනට ඇවිල්ලා මේක මම copy paste කරනවා. ඉතින් මේ විදිහට copy paste කරගත්තාට පස්සේ Binance එක Bybit එක හැදුවා වගේම ඔයාලට මෙතනට password එකක් ලබා දෙන්න පුළුවන්. මේ විදිහට password එක ලබා දීලා ඔයාලා මේ confirm කියන බටන් එක උඩ එකපාරක් click කරගන්න. ඉතින් මේක උඩ click කරගත්තාට පස්සේ ඔයාලට මෙන්න මෙතනින් මේක maybe letter දෙන්න පුළුවන්. එහෙම නැත්නම් claim now කියන එක දෙන්න පුළුවන්. ඉතින් මේක ලබා දීලා ඔයාලට ඉස්සරහට මේක continue කරන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාලා maybe letter කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලට account එක verify කරගන්න පුළුවන්. ඉතින් මේ වෙනකොටත් අපේ MEXC account එක හැදිලා තියෙන ඔයාලට පේනවා ඇති. මෙතනදී අපේ account එකට අපිට deposit කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් මෙතනදී මේකෙන් withdrawal අරගන්න. ඒ වගේම මෙතනදී ඔයාලට පේනවා ඇති මේකේ තියෙන්නේ limited withdrawal එකක්. ඒ වගේම limited deposit
amount එක. ඒක ඉන්ක්‍රීස් කරගන්න නම් තමයි ඔයාලට KYC වෙරිෆිකේෂන් එක කරගන්න වෙන්නේ. ඒක නිසා අපි KYC වෙරිෆිකේෂන් එක මේකෙත් කරලා බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඒකට ඔයාලට පුළුවන් මෙන්න මේ ප්‍රොෆයිල් අයිකන් එක ක්ලික් කරගන්න. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන පහලින් තියෙනවා වෙරිෆයි කියලා බටන් එකක්. මෙන්න මේ වෙරිෆයි කියන බටන් එක ක්ලික් කරලා ඔයාලට පුළුවන් පළවෙනියට මෙන්න මේ ප්‍රයිමරි KYC එක ලබා දෙන්න. ඉතින් මේක ක්ලික් කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ ID කාඩ් එක හරි පාස්පෝර්ට් එක හරි ඩ්‍රයිවිං ලයිසන් එක හරි සිලෙක්ට් කරගන්න. ඉතින් මෙතනදී මම ID කාඩ් එක සිලෙක්ට් කරලා මෙන්න මේ next කියන බටන් එක ක්ලික් කරනවා. ඉතින් මේ විදිහට ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙතනට ID කාඩ් එකේ ෆ්‍රොන්ට් එකේ ඉමේජ් එකක් ඒ වගේම බෑක් එකේ ඉමේජ් එකක් අප්ලෝඩ් කරගන්න. හරි ඒ විදිහට මම ෆ්‍රොන්ට් එකේ ඉමේජ් එක ලබා දුන්නා. ඊට පස්සේ ඔයාලට පුළුවන් ID එකේ බෑක් එකේ ඉමේජ් එකකුත් මේ විදිහටම කැප්චර් කරගන්න. එහෙම නැත්නම් ඔයාලා මේ වෙනකොටත් ඉමේජ් එකක් අරගෙන නම් තියෙන ඔයාලට පුළුවන් ඒක අප්ලෝඩ් කරගන්න. ඉතින් මේ විදිහට මම මේක ලබා දීලා මේක ක්‍රොප් කරගන්න ඔයාලට පුළුවන් මෙතනින්. හරි මේ විදිහට මේක ක්‍රොප් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ සබ්මිට් කියන බටන් එක එකපාරක් ක්ලික් කරන්න. ඉතින් මේ විදිහට මේක ක්ලික් කරගත්තට පස්සේ ඔයාගේ account එක verify වෙනවා. ඒ කියන්නේ මෙතනදී මේ ටික සබ්මිට් කරගත්තට පස්සේ primary verification එක සම්පූර්ණ වෙනවා. පැය 24ක් ඇතුළත ඔයාලට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේකේ advanced verification එක කරගන්න පුළුවන්. මෙතෙන්දී පුළුවන් ඔයාගේ මූණ verify කරගන්න. අර වගේම step ටිකක් තමයි ඔයාලට කරගන්න තියෙන්නේ. ඉතින් මේක ඔයාලට recommend කරලා තියෙනවා. ඉතින් මේක කරගන්නම අවශ්‍යත් නැහැ. ඔයාලට කැමති නම් මේක කරගන්න පුළුවන්. මේක කරගත්තාම ඔයාලගේ withdrawal limit එක ඒ වගේම deposit limit එක තවත් increase කරගන්න පුළුවන් කලින්ටත් වැඩිය. ඉතින් primary verification එකෙන් පස්සේ advanced verification එක ඔයාලට open වෙනවා. ඉතින් මේක under review තියෙන්නේ. මේක review වෙලා ඉවර වුණාට පස්සේ ඔයාලා බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලා verify කියලා button එකක් ලබා දෙනවා. ඉතින් ඒක ක්ලික් කරලා ඔයාලා ඉස්සරහට අර කලින් වගේ මූණ ලබා දීලා verify කරගන්න පුළුවන්. හරිම සරල step එකක් තියෙන්නේ. ඔයාලා මූණ හතර පැත්තට උඩට පහළට හොලවලා ඊට පස්සේ කැමරාව මූණට ලං කරගත්තට පස්සේ ඒක automaticallyම verify වෙනවා. ඉතින් මේ විදිහට තමයි ඔයාලට මේක account එකත් verify කරගන්න තියෙන්නේ. ඉතින් ඔයාලා පේනවා ඇති මේකේ කොළ පාටින් account එක verify වෙලා තියෙනවා කියලා ලැබිලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ verify කියන එක ක්ලික් කරලා ඔයාලා පුළුවන් ඔයාලගේ identity එකේ proof එකක් ලබා දෙන්න. ඒ කියන්නේ start verification කියන එක ක්ලික් කරගත්තට පස්සේ ඉතින් මේ විදිහට ඔයාලා පේනවා ඇති මගේ මූණ verify කරගන්න තියෙනවා. හරි මේ විදිහට face එක verify කරගත්තට පස්සේ account එක verify වෙනවා. ඉතින් හරිම ලේසියෙන් මේ වැඩේ ඔයාලා කරගන්න පුළුවන්. Bybit එක Binance එක MEXC කියන account එක විදිහට ඔයාලා හදන්න තියෙන. ඉතින් දැන්ට ඔයාලට පේනවා ඇති account එක මේ වෙනකොටත් verify වෙලා තියෙනවා. ඉතින් මේ වගේ කොළ පාටින් ඔයාලා verified කියලා වෙලා තියෙනවා කියන්නේ මේ වෙනකොටත් ඔයාගේ account එක verify වෙලා තින්නේ. ඉතින් හරිම ලේසියෙන් ඔයාලා මේ වැඩේ කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලා MEX එකේ Bybit එකේ Binance එකේ account හදන විදිය ගැන A to Z තේරෙන්නේ නැති කියලා. ඉතින් මේ විදිහට තමයි ඔයාලා centralized exchange වල account හදාගන්න තියෙන්නේ. ඉතින් decentralized exchange එක account එකකට කොහොමද ඔයාගේ wallet එකක් connect කරගන්නේ කියන එක අපි කලින් videos එකේදීත් කියලා දීලා තියෙනවා. ඉතින් ඒ විදිහට ඔයාලට ලේසියෙන්ම ඔයාලට decentralized exchange එකත් account එකක් හදාගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකෙන් ඔයාලට මේ දේවල් ගැන A to Z තේරුණා කියලා මම හිතනවා. ඉතින් මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් පාලින් comment කරන්න පුළුවන්. ඒ වගේම ඔයාලට පුළුවන් අපේ Telegram එකට වගේම WhatsApp group වලට join වෙන්න. ඒවට අදාළ link අපි පහළ description එකේ දාලා තියෙනවා. ඉතින් ඒ link කරා ඒවට join වුණොත් ඔයාලට ඉක්මනින්ම cryptocurrency update free signal මෙන්න මේ වගේ ගොඩක් benefit නොමිලේම අරගන්න පුළුවන්. ඉතින් ඒකත් මතක් කරන ගමන් ඔයාලා මෙන්න මේ වීඩියෝ ගොඩක් වටිනවා කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම like කරන්න comment කරන්න. ඒ වගේම ඔයාලගේ නොදන්න යාළුවන්ටත් බලන්න පුළුවන් තරම් මෙන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. අපි ආයෙත් මෙන්න මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.